ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ද ඉන්වෙස්ටර් YouTube channel එකට. ඔයාලත් කොටස් වලින් බලගෙන උනන්දුද? ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන්න ඕන. ඒත් කොහොමද හොඳ විදියට ආයෝජනය කරන්න කියලා හිතනවද? අද වීඩියෝ වෙන්න අපි බලන්න යන්නේ ෂෙයා මාකට් එකේ අර්ථවත් ආයෝජනය කරන්න කෙසේද කියන එක සරලව පියවරෙන් පියවර. මුලින්ම අපි වෙළඳපොළ පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඕන. ආයෝජනයට කලින් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා දැනගන්න එක අනිවාර්යයි. කොලම්බස් ස්ටොක් එක්ස්චේන්ජ් එක කියන්නේ ලංකාවේ සමාගම් තමන්ගේ ෂෙයාර්ස් විකුණන තැන. ඔයා ෂෙයා එකක් ගන්නවා කියන්නේ ඒ සමාගමක හිමිකම් කොටසක් ගන්න එක. මෙතනින් ලාභ ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. ඩිවිඩන්ඩ්ස් සමාගම ලාභ කරනකොට ෂෙයා හෝල්ඩර්ස්ට බෙදා දෙන මුදල්. කැපිටල් ගේන් ෂෙයා එකක් අඩු මිලකට ගත්ත එක ඉහළ මිලකට විකුණන ලැබෙන ලාභය. ෂෙයා මාකට් එකේ ගැන මූලික අවබෝධයක් ගනිද්දී ප්‍රධාන දර්ශක දෙක පිළිබඳව අපට අවබෝධයක් තියෙන්න ඕන. කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රධාන දර්ශක දෙකක් තියෙනවා. SPI දර්ශකය සහ S&P SL20 මිල දර්ශකය. SPI මිල දර්ශකය කියන්නේ මුළු වෙළඳපොලේ ෂෙයා මිල වෙනස් වීම පෙන්වන දර්ශකය. S&P SL20 ඉන්ඩෙක්ස් එක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සමාගම් 20ක පර්ෆෝමන්ස් පෙන්වන එකට. මේ ඉන්ඩෙක්ස් දෙක ඉහළ යනවා කියලා කියන්නේ ඒක වෙළඳපොළට වඩා හොඳ තත්ත්වයක් තියෙනවා කියන සයින් එකක්. ෂෙයා මාකට් එක ආයෝජනය කළා සාර්ථක වෙන්න ඕන නම් ඊළඟට අපි බලන්න ඕන සමාගම් වල මූල තත්ත්වය කොහොමද කියලා. ආයෝජනයකට ෂෙයාර්ස් තෝරගන්න කලින් ඒ සමාගමට මොන වගේ මූල තත්ත්වයක් තියෙනවද කියලා බලන්න ඕන. මෙතෙන්දී අපි බලන්න ඕන ඉතා වැදගත් ෆයිනෑන්ෂියල් රේෂියෝස් ටිකක් තියෙනවා. ඒවා තමයි earning per share, net assets per share, PE ratio සහ debt ratio. ඒ වගේම අපි සමාගමේ dividend history එක බලන්න ඕනේ. කියන්නේ සමාගම කලින් shareholdersට කොහොමද dividend බෙදලා දුන්නේ කියලා. මේව බලලා තමයි හොඳ ෂෙයා එකක් තෝරගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ ආයෝජන අරමුණ තීරණය කරන්න ඕන. ඔයා කොටස් වෙළඳපොළට යන අරමුණ මොකක්ද? දිගු කාලින ආයෝජනයක්ද නැත්නම් කෙටි කාලින ආයෝජනයක්ද? දිගු කාලින නම් ඩිවිඩන්ඩ් සහ කම්පැනි growth එක බලන්න ඕන. කෙටි කාලින නම් price movement එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඊළඟට අපි බලන්න ඕන වෙළඳපොළ අවදානම අවබෝධ කරගන්න එක. ෂෙයා මාකට් එක කියන්නේ හැමදාම ලාභ ලැබෙන තැනක් නෙමෙයි. ඒකෙ මිල ඉහළ යන්නත් පුළුවන්, පහළ යන්නත් පුළුවන්. ඒ නිසා අවදානම කියන එක ෂෙයා මාකට් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා. අලාභයක් වුණත් දිගු කාලිනව බලද්දී ලාභ වෙන්න පුළුවන්. ඊළඟට අපි සලකලා බලන්න ඕන තවත් කාරණයක් තමයි ආර්ථික හා දේශපාලනික සාධක. interest rate, inflation, tax policies, budget proposals මේවා හැම එකක්ම ෂෙයා මාකට් එකට බලපානවා. උදාහරණයක් විදිහට interest rate එක ඉහළ යනකොට බොහෝ විට ෂෙයා මිල පහළ යන්න පුළුවන්. ඒ නිසා මේවා ගැන අප්ඩේට් එකක් අපි තියාගෙන ඉන්න ඕන. ඊළඟට ෂෙයා මාකට් එකේ අර්ථවත් ආයෝජනය කරන්න ඕනේ නම් අපි ආයෝජන විවිධාංගීකරණය කරන්න ඕන. ඒ කියන්නේ කොළඹ කොටස් වෙළඳපොලේ නම් සෙක්ටර්ස් 20ක් තියෙනවා. එතකොට ඔයාගේ මුදල් එකම සෙක්ටර් එකකට දාන්න එපා. විවිධ ක්ෂේත්‍ර වලට බෙදලා දාන්න. ඒකට තමයි ඩයිවර්සිෆයි කරනවා කියන්නේ. ඒ කියන්නේ එක කම්පැනි එකකින් ලාභයක් වුණොත් අනෙක් එකකින් ඒක කවර් වෙනවා. ඊළඟට අපි තවත් සලකා බලන ඕන වැදගත්ම සාධකයක් තමයි විශ්වසනීය තොරතුරු මූලාශ්‍ර භාවිතා කරන එක. ඔයා බලන්න ඕන විශ්වසනීය මූල්‍ය තොරතුරු ගන්න පුළුවන් මොන මූලාශ්‍ර වලින්ද කියලා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපිට කියන්න පුළුවන් CSE වෙබ්සයිට් එක. ඒ කියන්නේ www.cse.lk වෙබ්සයිට් එක. ඒ වගේම ස්ටොක් බ්‍රෝකර් රිපෝර්ට්ස්, කම්පැනි ඇනුවල් රිපෝර්ට්ස් මේ වගේ මූලාශ්‍ර වලින් අපිට පුළුවන් විශ්වසනීය තොරතුරු ලබා ගන්න. ඊළඟට ෂෙයා මාකට් එකේ ආයෝජනය කරද්දී ඊටම වැදගත් දෙයක් තමයි කුඩා මුදලකින් ආරම්භ කරලා ක්‍රමක්‍රමෙන් ඉගෙන ගැනීමෙන් ආයෝජනය වැඩි කරන එක. ඒ කියන්නේ ලොකු මුදලක් දාන්න කලින් කුඩා මුදලකින් පටන් ගන්න. මාකට් එකේ හැසිරීම බලලා අත්දැකීම් ගන්න. කල් යනකොට ඔයාට තමන්ගේම සිස්ටම් එකක් හදාගන්න පුළුවන්. ඊළඟට අපි සලකලා බලන්න ඕන තවත් වැදගත් සාධකයක් තමයි නියමිත බලපත්‍රය ඇති විශ්වසනීය ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් තෝරගන්න එක. CSE වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න පුළුවන් නියමිත බ්‍රෝකර්ස් ලැයිස්තුව. ඊළඟට ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී අපි දිගු කාලීනව හිතන්න පුරුදු වෙන්න ඕන. ෂෙයා මාකට් එක කියන්නේ දවසක ක්‍රීඩාවක් නෙමෙයි. ඒක දිගු ගමනක්. ඔයා දිගු කාලීනව ඉගෙන ගත්තොත් අනාගතයේදී ඔයාට හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන්. ෂෙයා මාකට් එක කියන්නේ අඩු පරිශ්‍රමයකින්
හොඳ ලාභයක් හොඳ මුදලක් උපයන්න පුළුවන් තැනක්. හැබැයි ඔයා ඵලදායීව අර්ථවත්ව ආයෝජනය කරන්න ඉගෙන ගන්න ඕන. ඉතින් මේ වීඩියෝ යට ෂෙයා මාකට් එකේ අර්ථවත් ආයෝජනය කරන විදිය ගැන හොඳ අවබෝධයක් ලැබුණා කියලා හිතනවා. වීඩියෝ හොඳයි කියලා හිතුනොත් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. ගිහින් එන්නම්.